ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් ටේසි ඩයරිස් මගේ YouTube channel එකට ඔයාලා වෙනත වගේම මම ආදරෙන් පිළිගන්නවා. මගේ channel එකත් එක්ක මුලින් ඉඳපු subscriber කෙනෙක් නම් ඔයා දන්නවා මගේ channel එකේ මම ගොඩාක් මිල අඩු face wash වර්ග ඔයාලට recommend කරලා තියෙනවා. ඉතින් අද ගෙනල්ලා තින්නේ ඒ වගේම වීඩියෝ එකක්. මේ face wash එක ටික කාලයකට කලින් ගොඩක් දෙනා අතර කතා බහ වුණු face wash එකක්. හැබැයි වෙළඳ පොළට අලුත් face wash එකක් නෙවෙයි. නමුත් මම ගොඩක් කාලයක් වෙළඳ පොලේ තියෙනවා දැක්ක. නමුත් use කරන්න ගියේ නෑ. නමුත් ගොඩක් දෙනා කතා බහ කරන්න ගත්තට පස්සේ මට හිතුණා මේ face wash එක try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මම මේ face wash එක සම්පූර්ණයෙන්ම ඉවර වෙන භාවිතා කරලා තමයි ඔයාලට review video එක අරන් එන්නේ. ඉතින් පළවෙනි වතාවට නම් ඔයා මගේ YouTube එක බලන්නේ. hi මම ඩේසි. ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම YouTube එකේ ගොඩාක් කරන්නේ මිල අඩු skin care products වල review videos. ඊට අමතරව මම ගොඩාක් videos කරලා තිනවා. ඒ වගේම ගොඩාක් review videos කරලා තිනවා. ඉතින් ඒව බලන්නත් අමතක කරන්න එපා. එහෙනම් මගේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා අපේ Daisy family එකත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් වැඩි කතා බහක් නැතුව සුපුරුදු විදිහටම review video එකට ගිහිල්ලා බලමු. මේ නිෂ්පාදනය මොකක්ද, මොනවද ලැබුණු ප්‍රතිඵල, ඒ වගේ විස්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ලංකාවේ වෙළඳ පොලෙන් ඔයාලා කවුරු හරි අඩු මුදලට හොඳ face wash එකක් හොයනවා නම් ඔයාලා 2026 වර්ෂයේදී try කරලා බලන්න ඕන face wash එකක් තමයි මේ Pond's Bright Miracle face wash එක. ඉතින් මිලිලීටර 50ක ප්‍රමාණය වෙන්නේ රුපියල් 240යි. ඉතින් මේකේ ලොකු ප්‍රමාණය තියෙනවා. මේකේ තියෙන activate charcoal මගින් අපේ සමය හොඳට deep cleaning කරලා oil balance කරන්න උදව් කරනවා. ඉතින් මමත් 2026 වර්ෂයේ භාවිතා කරපු හොඳ face wash එකක් තමයි මේ Bright Miracle face wash එක කියන්නේ. ඉතින් අඩු ගානට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් හොඳ නිෂ්පාදනයක් තමයි මේ Pond's Bright Miracle face wash එක කියන්නේ. කරන්නේ යන නිෂ්පාදනය මොකක්ද කියලා ඔයාලා දැන්නමත් දන්නවා thumbnail එක දැකලා. ඉතින් අද මම රිව්යු කරන්න යන්නේ Pond's brand එකේ Bright Miracle කියන face wash එක ගැන. ඉතින් Pond's brand එක කිව්වම අපි හැමෝටම පුරුදු නිෂ්පාදනයක්. ලංකාවේ හැම තැනම හැම සුපර් මාකට් එකකම මිලදී ගන්න තියෙන brand එකක් තමයි මේ Pond's brand එක කියන්නේ. ඉතින් Pond's brand එකේ cream වර්ග, gel වර්ග, face wash වර්ග ගොඩක් තියෙනවා. ඉතින් මම මේ නිෂ්පාදනය නිතරම දකින නිෂ්පාදනයක්. නමුත් මම යූස් කරලා තිබුණේ නැහැ. ඉතින් කාලයක් තිස්සේ මම දැක්ක Facebook එකේ මේක ගැන කට්ටිය කතා වෙනවා. ඉතින් මට හිතුණා මම නිතර දකින නිෂ්පාදනයක් ඇයි මම යූස් නොකරන්නේ කියලා. දැන් මම මාසෙකමාරක් තිස්සේ මේ නිෂ්පාදනය හැමදාම වගේ මම යූස් කරනවා. ඉතින් මම මේක ගන්නකොට එච්චර බලාපොරොත්තුකින් නෙමෙයි ගත්තේ. නමුත් මේක යූස් කරනකොට මට තේරුණා ඇත්තටම හොඳ නිෂ්පාදනයක්. රුපියල් 240යි මේක මේ මිලිලීටර් 50 රුපියල් 240යි පොඩි සයිස් එක. මේක ලොකු සයිස් එකක් තියෙනවා. ඉතින් මම මුලින්ම යූස් කරන්න ඕන හින්දා මම ගත්තේ පොඩි සයිස් එක. ඉතින් මම ගන්නකොට මම කලින් කිව්වා වගේ ලොකු බලාපොරොත්තුකින් නෙවෙයි ගත්තේ. ඉතින් මේක පාවිච්චි කරනකොට ඇත්තටම මට පුදුම හිතුණා රුපියල් 240කට මේ මෙච්චර හොඳ රිසල්ට් එකක් හම්බෙනවද කියලා. මොකද විශේෂයෙන් oily skin එකක් තියෙන කෙනෙක්ට face wash එකක් තෝරගත්තේ ගොඩාක් හරිම අමාරු කාර්යයක්. මොකද සමහර face wash වලට මේක oily skin එකක් තියෙන කෙනෙක් දන්නවා විශේෂයෙන්. සමහර වෙලාවට සමහර face wash වලට අපේ skin එක dry වෙනවා. සමහර face wash වලට අපේ සම හරියට clean වෙන්නේ නැහැ. හරියට skin එක clean වෙන්නේ නැහැ. ඉතින් මට ඇත්තටම face wash තෝරගත්තේ මාරම අමාරුයි. මොකද මගේ skin එකට සමහර නිෂ්පාදන ඇත්තටම හරියන්නේ නැහැ. එක්ක මේ දෙපැත්තේ හැම යනවා, නිකට යට හැම යනවා, නැත්නම් dry වෙනවා. හරිම අමාරුයි face wash එක තෝරගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මේ face wash එක ගන්නකොට ඇත්තට බලාපොරොත්තුකින් නෙමෙයි ගත්තේ. නමුත් ගත්තට පස්සේ use කරනකොට ඇත්තටම මම මාර විදිහට පුදුම වුණා. රුපියල් 240කට ඇත්තටම හොඳ රිසල්ට් එකක් හම්බුණා. ඉතින් මේක යූස් කරනකොට කිසිසේත්ම oily skin එකක් තියෙන කෙනෙක්ගේ skin එක dry වෙන්නේ නැහැ. හොඳට skin එක clean කරනවා. ඒ වගේම oil balance කරනවා. skin එකේ තියෙන අපේ මූණේ තියෙන extra oil ප්‍රමාණය ඔක්කොම හොඳට ඉවත් කරනවා. skin එක clear වෙනවා. අපි විශේෂයෙන්ම
දූවිලි සමග ඒ වගේම නිතර අවුවේ ඉන්නවා නම් ස්කින් එක නිතර ඔයිලි වෙනවා නම් ඔයාලා මේ ෆේස් වොෂ් එක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඔයාලගේ ස්කින් එක අර අපි අවුවේ හිටියාම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට විශේෂයෙන් මූණ ඩල් වෙනවා, ඔයිල් වෙනවා, නිකන් අඳුරු ස්වභාවයක් එනවනේ. ඒ ගතිය සම්පූර්ණයෙන්ම මේ ෆේස් වොෂ් එකට නැති වෙලා යනවා. ස්කින් එක හොඳට ක්ලීන් වෙලා හොඳට පැහැපත් ලුක් එකක් ස්කින් එකට එනවා. ඒ කියන්නේ ක්ලියර් ගතියක් එනවා. ඉතින් ඇත්තටම හොඳම ෆේස් වොෂ් එකක්. මම 2026 වර්ෂයේදී පාවිච්චි කරපු හොඳම ෆේස් වොෂ් එකක් කියන්න පුළුවන්. ආයෙත් එකක් ගන්න ඕන, මේ ලොකු සයිස් එක ගන්න ඕන. ඇත්තටම හොඳ ෆේස් වොෂ් එකක්. ඉතින් ගොඩක් අර මම දැක්ක කලින් Facebook එකේ හරහා මම ගොඩක් දැක්ක මේක ගැන කට්ටිය කතා වෙනවා. එයාලත් කියලා තිබ්බි ස්කින් එක ගොඩක් හොඳට ක්ලියර් කරනවා. ඒ වගේම සම හොඳට ඩීප් ක්ලීනින් වෙනවා කියලා මේ ෆේස් වොෂ් එකට. ඇත්තටම ස්කින් එක හොඳට ඩීප් ක්ලීනින් වෙනවා මේ ෆේස් වොෂ් එකට. මේක ඔයිලි ස්කින් ටයිප් ෆේස් වොෂ් එකක්. ඉතින් මේක විශේෂයෙන් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට විතර නෙවෙයි, අර ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට උනත්, සෙන්සිටිව් ස්කින් එකක් තියෙන කෙනෙක්ට උනත් යූස් කරලා බලන්න පුළුවන්. ඉතින් මට තියෙන ඔයිලි ස්කින් එකක් තියෙන නිසා මම කිව්වේ මගේ එක්ස්පීරියන්ස් එක. විශේෂයෙන් ඔයාලට තියෙන ඔයිලි ස්කින් එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම හොයන්නේ අඩු මුදලට ෆේස් වොෂ් එකක් නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ෆේස් වොෂ් එක try කරලා බලන්න ඕන. ඉතින් ගොඩක් කට්ටිය අහවි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මේ ෆේස් වොෂ් එක පාවිච්චි කරද්දී පිම්පල් ආවද කියලා. ඇත්තට මේ ෆේස් වොෂ් එක යූස් කරන කාලෙදී මේ දැන් මාසෙකමාරක් විතර මම පාවිච්චි කරනවා. ඒ මාසෙකමාරට කිසිසේත්ම එක බිබිලක්වත් කුරුලාවක්වත් මගේ ස්කින් එකේ ආවේ නැහැ. ඒ වගේම ස්කින් එක හොඳට ක්ලියර් වෙනවා. ඔයාලට පේනවද දන්නේ හොඳට ස්කින් එක ක්ලියර් වෙනවා. මට තියෙන විශේෂයෙන් ඔය හරි ගියාම ඔයිලි වෙන ස්කින් එකක් ඔයාලට පේනවා ඇති. ඉතින් මේක මේ ෆේස් වොෂ් එකේ ඉක්මනට නැති කරගන්න පුළුවන්. අපේ ඔයිල් බැලන්ස් වෙනවා. හොඳ නිෂ්පාදනයක්. ඉතින් රුපියල් 246යි වෙන්නේ. රුපියල් 500ටත් වඩා අඩුයි. ඉතින් ඔයාලට මේ ෆේස් වොෂ් එක try කරලා බලන්න පුළුවන්. ඉතින් සමහර විට ඔයාලා දැනටමත් මේ ෆේස් වොෂ් එක try කරලා ඇති. ඉතින් ඔයාලගේ කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. කොහොමද ඔයාලට ලැබුණු රිසල්ට් එක, රිසල්ට් ලැබුණේ නැද්ද, කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මට නම් ගොඩක් හොඳ රිසල්ට් එකක් ලැබිච්ච ෆේස් වොෂ් එකක්. ඉතින් මම කලින් වගේ මම මේකේ රෝස පාට එකත් යූස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මම යූස් කරලා නැහැ. ඔයාලා යූස් කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක මොකක්ද කියලා මේ පහලින් කමෙන්ට් කරන් යන්න රෝස පාට ෆේස් වොෂ් එක ගැන. ඉතින් ඇත්තටම ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ ෆේස් වොෂ් එකක් තමයි මේ ෆොන්ස් බ්‍රෑන්ඩ් එකේ බ්‍රයිට් මිරකල් ෆේස් වොෂ් එක කියන්නේ. ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ නිෂ්පාදනයේ දැනටමත් යූස් කරලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න ඔයාගේ අදහසත්. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.